ආයිබෝවන් තුමුල්ල සිව් දෙස YouTube නාලිකාවෙත අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් දවසක මරියුපෝල් නගරය ගැන කතා කළා. කලින් යුක්‍රේන්ට අයත්ව තිබූ නමුත් දැන් රුසියානුවන් විසින් අත්පත් කරගෙන ඇති මේ නගරය එදා තිබුණු තත්ත්වය සහ අද තත්ත්වය ගැන කතා කළා. අද කතා කරන්න යන්නේ එවැනි සුවිශේෂී නගරයක්. දෙවරක් රුසියානුවන්ට අහිමි වුණු මේ නගරය අද වෙනකොට ඉතාමත් දියුණු නගරයක් බවට පත් වෙලා තිබෙනවා. මේ චෙච්නියා සමූහාණ්ඩුවේ අගනුවර ග්‍රොස්නී නගරය ගැන අහලා බලන කතාව. ග්‍රොස්නී නගරය ගැන කියූ සැනින් මතක් වෙන්නේ චෙච්නියාව. චෙච්නියාව කියන්නේ රුසියාවේ පහළට වන්නට දකුණු ප්‍රදේශයේ කෝකසස් කඳු ප්‍රදේශයේ පිහිටි රිපබ්ලික් එකක්, සමූහාණ්ඩුවක්. ඒ කියන්නේ රුසියානු ෆෙඩරේෂනය තුල පිහිටි ස්වයං තීරණ බලතල සහිත ඔටෝනෝමස් රීජන් එකක්. ඉතින් මේ චෙච්නියාව ගැන මතක් වෙන්නේ චෙච්නියාව සහ රුසියාව අතර දෙවරක් විශාල යුද්ධ දෙකක් හටගත්තා. ඒ 1994 96 99 2000 කාලවල. දැන් වෙනකොට චෙච්නියාව ඉතාම සාමකාමී රාජ්‍යයක්. ඉතින් මේ චෙච්නියාවේ අගනගරය, විශාලතම නගරය ග්‍රොස්නී නගරය. 1991 දී සෝවියට් දේශය බිඳ වැටීමත් එක්ක රුසියානු ෆෙඩරේෂනය බිහි වෙනවා. ඉතින් රුසියානු ෆෙඩරේෂනය තුල පිහිටි එක් සමූහාණ්ඩුවක් තමයි චෙච්නියාව. මේ කෝකසස් ප්‍රදේශයේ මුස්ලිම් බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක්. ඉංගුෂේටියා, චෙච්නියා, ඩාගෙස්තාන් මේ ප්‍රාන්ත තුනම කඳුකර, ඉතාම දුෂ්කර, ඒ වගේම ඉතාමත් සම්පත් බහුල ප්‍රදේශ තුනක්. ඉතින් මේ මුස්ලිම් බහුතරය සහ රුසියානු ජනගහනයේ අඩුව නිසාම මේ ප්‍රාන්ත යම් ආකාර රුසියානු ෆෙඩරේෂනයේ ගැලවෙයිද කියන සැකේ තිබුණා. ඉතින් මේ අතරින් අංක 1ට හිටියේ චෙච්නියාව. චෙච්නියාව 1991 දීම රුසියාවෙන් වෙන් වෙන්න උත්සාහ කළා. චෙච්නියාවේ බහුතරය චෙචන්වරු. ඔවුන් 90%කට වඩා වැඩි ජනගහනයක් ජීවත් වෙනවා. 10% පමණ රුසියානු සහ අනෙකුත් ජනවර්ග. ඉතින් ග්‍රොස්නී නගරය කියන්නේ එවකට ලක්ෂ 4ක පමණ ජනගහනයක් විසූ චෙච්නියාවේ අගනගරය වගේම වැඩිම ජනගහනයක් සහිත විශාලතම නගරය. චෙච්නියාව කියන්නේ මේ කෝකසස් කඳු ප්‍රදේශයේ පිහිටි ඉතා උස් බිම් සහිත භූමියක්, රාජ්‍යයක්. ඉතින් ඒ නිසාම ජනගහනය විසිරලා සිටින්නේ. ඉතින් ග්‍රොස්නී නගරය තමයි ජනගහනය ඉතාම අධික සහ ජීවත් වෙන පහසුම ප්‍රදේශය. ඒ නිසා තමයි ග්‍රොස්නී නගරයේ අධික ජනගහනයක් ජීවත් වුණේ. ඒ වගේම ග්‍රොස්නී නගරය යම් ආකාරයට සෝවියට් සමයේ පහසුකම් සහිත නගරයක් ලෙස දියුණු කරලා තිබුණා. ග්‍රොස්නී ගැන කතාව මුලින් වෙන්නේ 1994 දී. 94 දී චෙචෙන් වෙදුම්වාදීන්ට එරෙහිව රුසියාව යුද වදිනවා. රුසියානු හමුදා චෙච්නියාව ආක්‍රමණය කරනවා. ඉතින් 1995 වන විට රුසියානු හමුදා ග්‍රොස්නී නගරය වට කරනවා. ග්‍රොස්නී නගරයේ බිහිසුණු සටනක් ඇති වෙනවා. ඇත්තටම ගත්තොත් රුසියානු හමුදාවන්ට ඉතා විශාල හානියක් සිද්ධ වෙනවා. ඒ හානි මැද්දේ 1995 දී රුසියානුවන් ග්‍රොස්නී නගරය චෙචෙන් බෙදුම්වාදීන්ගෙන් ගලවා ගන්නවා. හැබැයි 1996 දී නැවතත් චෙචෙන්වරු සහ රුසියානු අතර සාම සාකච්ඡාවලින් පස්සේ රුසියානු හමුදා ග්‍රොස්නී නගරෙන් ඉවත් වෙනවා. ඒ සමගම ග්‍රොස්නී නගරය චෙචෙන් සෙපරේටිස්ලා, එහෙම නැත්නම් මේ චෙචෙන් බෙදුම්වාදීන් යටතටපත් වෙනවා. 1996 සිට 1999 දක්වාම ග්‍රොස්නී නගරය රුසියානු පාලනයෙන් ගිලිහෙනවා. එම අවස්ථාවේදී මේ ග්‍රොස්නී නගරේ නම කිහිප වතාවක් මේ චෙචෙන්වරු වෙනස් කරනවා. නමුත් 1999 දී ව්ලාඩිමීර් පූටින් රුසියාවේ ජනාධිපති ධූරයට පත්වීමත් සමගම නැවත වතාවක් රුසියානුවන් චෙච්නියාව ආක්‍රමණය කරනවා. එම යුද්ධය ඉතාම බිහිසුණු යුද්ධයක්. 2000 වර්ෂයේදී රුසියාව නැවතත් ග්‍රොස්නී නගරය වට කරනවා. ඉතා බිහිසුණු සටනකින් පස්සේ ග්‍රොස්නී නගරය රුසියානුවන් දෙවෙනි වතාවට නැවතත් අත්පත් කරගන්නවා. එක්සත් ජාතීන්ට අනුව දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපයේ නගරයක් වැඩිම විනාශයට ලක් වුණා නම් ඒ ලක් වුණේ ග්‍රොස්නී නගරය. ග්‍රොස්නී නගරය සම්පූර්ණම ෆ්ලැට් වුණ බිමට සමතලා වුණු නගරයක් බවට පත් වුණා. ඉතා විශාල ජීවිත ප්‍රමාණයක් හානි වුණා. රුසියානු හමුදාවේ, ඒ වගේම චෙචෙන් සෙපරේටිස්ලාගේ, ඒ වගේම සිවිල් ජනතාව. මේ ග්‍රොස්නී නගරේ ජීවත් වුණු රුසියානු ජනගහනය සම්පූර්ණ වගේ නගරයෙන් පලා ගියා. චෙචෙන්වරු මෙම නගරය අත්පත් කර ගැනීමත් එක්ක මේක සම්පූර්ණ ඔවුන් බලකොටුවක්, ෆෝර්ට්‍රස් එකක් බවට පත් කළා. ඉතින් රුසියානු හමුදාවන්ට විශාල හානි සිද්ධ වුණේ අන්නේ ඒක නිසායි. කොහොම නමුත් 2000 වර්ෂයේ රුසියානු හමුදා මේ නගරය සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්නා විට නගරේ සුන් බුන් ගොඩක්. 2000 වර්ෂය වන විට එක්සත් ජාතීන්ට අඩුව ලෝකේ වැඩිම විනාශයට ලක් වුණු නගරේ ග්‍රොස්නී වුණාට අද වෙනකොට ග්‍රොස්නී නගරය ඉතාමත් දියුණු, සංවර්ධිත සහ පහසුකම් සහිත නගරයක්. රුසියානු රජය විසින් ඉතා විශාල වියදමක් දරලා ග්‍රොස්නී නගරය දියුණු කළා. ඇත්තටම ගත්තොත් ග්‍රොස්නී කියන්නේ දැන් අද රුසියානු ෆෙඩරේෂනය තුල පිහිටි ඉතාමත් සංවර්ධිත නගරයක්. කාලයක් තිස්සේ මේ චෙච්නියාව පැවති මේ ගැටුම් නිසා
චෙච්නියාව සහ ග්‍රොස්නි නගරයට සංචාරකයන් ආවේ නැහැ. මොකද ලෝකේ විවිධ රටවල් ට්‍රැවල් වෝනින් දීලා තිබුණා යන්න එපා කියලා. නමුත් දැන් ඒ බොහෝ අවවාද දැන් ඉවත් කරලා තිබෙනවා. ඒ වගේම ග්‍රොස්නි නගරේ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් තිබෙනවා. දැන් ලෝකේ රටවල් බොහොමයක් ගුවන් ගමන් මේ ග්‍රොස්නි නගරේ ග්‍රොස්නි එයාපෝට් එකට කරනවා. ඉතින් ග්‍රොස්නි කියන්නේ දැන් සංචාරක පාරාදීසයක්. ඒ වගේම ග්‍රොස්නි නගරේ පිහිටි අහ්මද් කඩ්රෙව් මොස්ක් එක මුස්ලිම් පල්ලිය යුරෝපයේ පිහිටි විශාලතම පල්ලියක්. ඉතින් මේ විදියට රුසියානු රජය ව්ලැඩිමිර් පූටින් ග්‍රොස්නි නගරය ඉතාමත් දියුණු තැනකට දැන් ගෙනත් තිබෙනවා. දැනට ජනගහනය ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා. මොකද 1991 දී ලක්ෂ 4ක් හිටියට ඉතා විශාල රුසියානුන් ප්‍රමාණයක් මේ නගරයෙන් පලා ගියා. අද වෙනකොට මෙහි අතිශය බහුතරයක් ජනගහනය චෙච්නියන්වරු. ඔවුන් මුස්ලිම් සුන්නි ඉස්ලාම් ආගම අදහන ජාතිකයන්. මේ මුලින්ම මම ඉදිරිපත් කරන වීඩියෝ රාම්පෙළ 1994 සිට 2000 දක්වා චෙච්නියාවේ තත්ත්වය, රුසියානු හමුදා සහ චෙචෙන් බෙදුම්වාදීන් අතර ඇති වුණු ගැටුම්. බලන්න මේ නගරේ කොතරම් විනාශයක් ඒ කාලේ සිදු වුණාද කියලා. නගරේ සම්පූර්ණ යුද පිටියක් බවට පත් වුණා මේ වකවානු දෙකේදී. මේ වීඩියෝ රාම්පෙළ දැන් ග්‍රොස්නි නගරය කොතරම් දියුණුද? නගරය එදා සුන්මුන් ගොඩක් රුසියානු රජය දැන් ඊටම නවීන තැනකට ගෙනත් තිබෙනවා. ඇත්තටම වත්ව මේ ලෝකේ සිදුණු යුද්ධ වලින් පස්සේ ඊටමත් හොඳින් ගොඩගත් ප්‍රදේශයක් විදිහට මේ චෙච්නියාව හඳුන්වන්න පුළුවන්. චෙච්නියානු සමූහාණ්ඩුව කියන්නේ සම්පූර්ණයෙන්ම රුසියානුවන්ගෙන් ගිලිහි ගිය ප්‍රාන්තයක් වුණා ඒ කාලේ. නමුත් අද වෙනකොට රුසියානු රජය ඊටමත් ක්‍රමානුකූලව තමන්ගේ යටතට චෙච්නියාව අරගෙන තිබෙනවා. ඒ වගේම චෙච්නියන් වරු දැන් රුසියානු ෆෙඩරේෂන් තුළ කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙනවා. ඒ වගේම රුසියානුවන් චෙච්නියානු ජාතිකයන්ට දෙන්න ඕන සියලු දේවල් දීලා තියෙනවා. ඉතින් ඒ නිසාම යුක්‍රේන යුද්ධෙදී චෙච්නියන්වරු රුසියානු සහායට ඉතා විශාල ලෙස පැමිණ තිබෙනවා. අද කතා කළේ රුසියාවේ ඉතා වැදගත් වූ නගරයක් ගැන. ඒ ලෝකේ ඉතා විශාල ලෙස විනාශ වූ නගරයක්, නැවත ගොඩගත් නගරයක්. මේ චෙච්නියන් සමූහාණ්ඩුව අගනුවර ග්‍රොස්නි නගරය ගැන. ඉතින් මෙවැනි කතාවක් එක තවත් දවසක හමු වෙන්නම්. ඔබට සුබ දවසක්.